බුදුන් පල්ලා කියලා දිවුරන්න එපා. ළඟදීන් කසාද බැඳලා අවුරුදු 2කමාරක් ගිහිල්ලත් ඒ දුවයි පුතයි තැන් දෙකක ඉන්නේ. කසාද බැඳලා අවුරුදු 2ක් වෙලා තවම එක ගෙදරක ඉඳලා නැහැ. ඊට පස්සේ අම්මලා කියනවා මේ කසාද කඩා ගන්න එපා කියලා ගෙදර අය බලපෑම් කරනකොට අම්මලා ඔක්කොම අඬනකොට අර කෙල්ල බුදුරජාණන් වහන්සේට ළඟට ගිහිල්ලා කිව්වා බුදුන් පල්ලා මං කොහොම හරි මේ කසාදේ ඉන්නම් හරි දැන් ඔය අඬන එක නතර කරන්න කියලා. ඔන්න එකපාරක් දිවුරුවා. ආයේ දැන් අර ගොල්ලව වේන්න බෑ. මොන ගෙහින්ද ඇයි යන්නේ ඔයා කියලා කතා කරනකොට එකපාරම මේ කොල්ලගේ කනට ගහනවා. ඇඟ හූරනවා. දැන් මන් ළඟට ආව කතා කරන්න. එතකොට මේ අත කොල්ලගේ අත් වෙලම තුවාල මූණ තුවාල අවුරුදු 2කමාරක් කොල්ල ගුටි කනවා. ඊට පස්සේ කවුරුවත් කෙල්ල ආදරෙත් නැහැ. ගෙදර ඔක්කොමත් එක්ක කතා කරලා කිව්වා දැන් මේක මහා අපායක් වගේ විඳවනවනේ. එහෙම නෙවෙයි. දෙන්නත් තමන්ගේ චරිතෙත් රැකගෙන ඉන්න නිසා. ගෑනු ළමයා තව මේ උසස් අධ්‍යාපනය ලබන නිසා. එහෙනම් ඔයාලා ඔක්කොම කැමති නේ. ඔයාලා එහෙම විසඳුම මොකක්ද? ඊට ගෑනු ළමයා කිව්වා මට එකම විසඳුම මේ ඩිවෝස් වෙන්න ඕන. ඊට පස්සේ ඔක්කොම සාකච්ඡා කරලා ඔක්කොම එක තීරණයකට ආවා ඩිවෝස් වෙනවා කියලා. ඔන්න ඩිවෝස් වෙන්න සියලු කටයුතු සූදානම් වෙලා තියෙද්දී එක්කවනේ ඕනේ කියලා කෙල්ලට හිතෙනවා. දැන් ඔච්චර සාකච්ඡා කළා අච්චර විසඳුම් අරන් ලෝයස්ලට කතා කරලා ආයෙත් අර ප්‍රශ්නේ පළවෙනි තැනට එනවා. මොකද්ද හේතුව? බුදුරජාණන් වහන්සේ ළඟ දිවුරුවා මෙයාත් එක්ක විවාහය කඩා ගන්න නැහැ කියලා. දැන් හොඳම විසඳුම ඩිවෝස් වෙන තැනට ඇවිල්ලත් විසඳ ගන්න බෑ. ඒ නිසා මේ පිළිම වහන්සේ නමක් කියන්නේ